පොලිස් රිපෝට් එක රිවීව් කරනකම් මේ කතාව අවංකවම හදපු එකක් කියලා තමයි පේන්නේ. මොකද පොලිසිය නිල වශයෙන් ඔවුන්ගේ හොන්ටිං එක්ස්පීරියන්ස් එක ගැන පවුලේ අය ඇත්ත කියලා කියපු බොහෝ දේවල් තවදුරටත් තහවුරු කරනවා. ඒත් ඔයාලට විශ්වාස කරන්න බැරි නම් නෙට්ෆ්ලික්ස් එකේ වෙරෝනිකා කියලා චිත්‍රපට අනුවර්තනයක් තියෙනවා. ඒකෙන් මේක ඇත්තක් කියලා තවත් ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් අපි බලමු ඔයාලා මොකද හිතන්නේ කියලා මේ ගැන. 1992 ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් වල පොලිස් ස්ටේෂන් එකකට මැක්සිමෝ ගුටියරස්ගෙන් අමුතු දුරකථන ඇමතුමක් ලැබුණා. එයා කියනවා උස සෙවණැලි එයාටයි එයාගේ වයිෆ්ටයි පහර දෙනවා කියලා. රෙස්පොන්ඩින් ඔෆිසර් එයා විශ්වාස කළේ නැති වුණත් එයා තීරණය කරනවා එයාගේ ගෙදරට ගිහින් චෙක් කරලා බලන්න. මොකද එයා එහෙම කියන්නේ ගෙදරට හොරු ඇතුළු වුණාවද්ද කියලා බලන්න. පොලිස් ඔෆිසර්ස්ලා ගිහින් චෙක් කරන බලනකොට බලහත්කාරයෙන් ගෙදරට කවුරුත් ඇතුළු වුණ බවටවත් සොරකමක් සිදු බවටවත් කිසිදු සලකුණක් තිබුණේ නැහැ. හැබැයි මේ අවස්ථාවේදී පොලිසියට නෝට් වෙනවා එයාලා මුලින්ම එතනට එනකොට ගෙදර අසාමාන්‍ය ලෙස නිහඬයි කියලා. පොලිසිය කන්ෆර්ම් කරගත්තට පස්සේ ගෙදර ආරක්ෂිතයි කියලා. එයාලා මිස්ටර් ගුටියරස්ලට ආයෙත් ගෙදරට ඇතුළට එන්න කියලා කිව්වා. එයාලා කතා කරන් ඉඳ ගන්නවත් එක්කම එයාලා ලොකු සද්දයක් ඇහුණා ලිවිං රූම් එකේ. පොලිස් රිපෝට් වල සඳහන් වෙන්නේ ඒක ලොකු පර්වතයක් බිමට වැටිලා පෙරළෙන සද්දයක් කියලා. පොලිසිය ඒ වෙලාවේ චෙක් කරන්න ගියත් කිසිදු සලකුණක් තිබුණේ නැහැ. එයාලට කිසි දෙයක් හිතාගන්න බැරුව එතන හිටගෙන ඉන්නකොටම එක ඔෆිසර් කෙනෙක් පහත් වෙන්න කියලා කෑ ගැහුවා. එතකොටම ගබඩා කාමරේ දොර වේගෙන් ඇරුණා. ඒ වෙලාවේ ඔෆිසර්ස්ලා හිතනවා මේක මොකක් හරි ප්‍රෑන්ක් එකක් කියලා. ඒ වෙලාවේ වුන් තීරණය කරනවා ගබඩා කාමරය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්න. ඒත් එයාලට කිසිම දොරට කනෙක්ට් කරපු නූලක් හරි ප්‍රෑන්ක් එකක් කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ගේ ඇතුලේ වෙන දේවල් අමුතු නිසා ඔෆිසර්ස්ලා කිහිප දෙනෙක් තීරණය කළා එළියට වෙලා ඉන්න. ඊටු ඔෆිසර්ස්ලා ආයෙමත් ලිවිං රූම් එකට ගියා ගුටියරස්ගෙන් කතාව මොකක්ද කියලා අහගන්න. ඔෆිසර්ස්ලා කතා කරන් ඉඳගත්තට පස්සේ ගුටියරස් කියන්න පටන් ගත්තා. අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා මේකේ එයාලගේ දුව ස්තෙෆානියා ගැන. ඒ වගේම ඇයි එයාලා හිතන්නේ එයාගේ දුවගේ මරණය එයාලා ගෙදර සිදු වුණු අద్භූත දේවල් වලට සම්බන්ධයි කියලා. එයාලගේ දුව මිය යනකොට එයාට අවුරුදු 18යි. එයා ගිහින් තිබුණේ ගොඩක් ආගමික පාසලකට. දවසක් ස්තෙෆානියයි එයාගේ යාළුවෙකුයි බීජී බෝඩ් එකක් පාවිච්චි කරන ටීචර් කෙනෙක්ගේ අතටම අහුවෙලා තිබුණා. ඒ වෙලාවේ ටීචර්ට ගොඩක් කේන්ති ගිහින් බීජී බෝඩ් එක කඩලා විසි කරලා ආයෙත් කවදාවත් පාවිච්චි කරන්න එපා කියලා අවවාද කරලා තියෙනවා. ඒ ටීචර් බෝඩ් එක කඩලා දානකොට එයාලා බීජී බෝඩ් එකේ පාවිච්චි කරපු ග්ලාස් ප්ලාන්ෂෙට් එකක් කඩලා ගියා. ඒ වෙලාවේ එතන හිටිය ළමයිනෝ ටීචර් හැමෝම කියනවා එයාලා දැක්කලු ඒ ප්ලාන්ෂෙට් එක ඇතුලේ හිර වෙලා තිබුණු අමුතු දුමක් ඒකෙන් පිටත් වෙලා යනවා. ඒකේ වෙලාවේ ස්තෙෆානියා ඉන්හේල් කරලා තියෙනවා. මිස්ටර් ගුටියරස් කියනවා ඒ වෙලාවේ ඉඳලා එයාගේ දුවගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය නරක අතට හැරුණා කියලා. ස්තෙෆානියා නිතරම එයාගේ අම්මටයි තාත්තටයි කිව්වා එයා ගේ ඇතුළේ දකින අමුතු මිනිස්සු ගැන. විශේෂයෙන්ම රැට එයා ඇඳ උඩ හාන්සි වෙලා ඉන්නකොට සෙවණැලි අල්මාරියෙන් එළියට ඇවිත් කාමරේ හැම තැනම බඩ ගන්නවා. සමහර වෙලාවට එයාගේ ඇඟිනුත් අදිනවා. මිස්ටර් ගුටියරස් එයාව ඩොක්ටර්ස් ළඟට එක්කගෙන ගියත් කාටවත් හොයාගන්න බැරි වුණා එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. දුවගේ ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව මිස්ටර් ඇන්ඩ් මිසිස් ගුටියරස් අසරණව බලාගෙන ඉන්න වුණා. දුව එන්නම දුර්වල වෙලා අන්තිමේදී දවසක් දුව ඇඳ උඩම මිය යනවා. ඒත් කිසිදු නිල හේතුවක් මරණයට නැතුව. ස්තෙෆානියා මිය ගිහින් දවස් කිහිපයක් යන්නත් ඉස්සෙල්ලා මිස්ටර් ඇන්ඩ් මිසිස් ගුටියරස්ලට දැක ගන්න ලැබුණා නිවසේ ඇතුලේ සිදුවන පැහැදිලි කරන්න බැරි දේවල්. ඒක නිසා එයාලා විශ්වාස කරනවා එතකොට තමයි හොන්ටිං පටන් ගත්තේ කියලා. මිස්ටර් ගුටියරස් මේ තොරතුරු පොලිස් ඔෆිසර්ස්ලාත් එක්ක කියන වෙලාවේ එයාලට ස්තෙෆානියාගේ කාමරෙන් කෑ ගහන සද්දයක් බඩුවලට පහර දෙනවා වගේ සද්දයක් ඇහෙනවා. පොලිස් ඔෆිසර්ස්ලා මිස්ටර් ගුටියරස් ඉක්මනින් ස්තෙෆානියාගේ කාමරයට දුවගෙන යනවා. එයාලා කාමරේ දොර ඇරලා බලනකොට කවුරුත් කාමරේ පේන්නේ නැහැ. ඒ වුණත්
කෑ ගහනවා එක දිගටම ඇහෙන්න ගත්තා. එයාලට දකින්න පුළුවන් වෙනවා බිත්තියේ සවි කරලා තිබුණු කුරුසය කාමරේ බිම තියෙනවා. කුරුසය සවි කරලා තිබුණු තැන බිත්තියේ පැය භාගයට ඉස්සෙල්ලා තිබුණේ නැති ගැඹුරු සීරීම් තියෙනවා. පොලිස් ඔෆිසර්ස්ලා හැම තැනම හෙව්වා. කොහෙන්ද කෑගැසීම් එන්නේ කියලා එයාලට සොයාගන්න බැරි වෙනවා. එයාලා කාමරේ පරීක්ෂා කර කර ඉන්න අතරතුරේ එයාලට ඇහෙන්න ගත්තා බිත්තිවලට පාර දෙන ශබ්දයක්. ඔෆිසර් කෙනෙක් දැක්කා ස්තෆානියාගේ ෆොටෝ එකක් බිම් වැටලා තියෙනවා. එයා ඒක අතට ගත්තම දැක්කා ෆොටෝ ෆ්‍රේම් එකට කිසිම ඩැමේජ් එකක් නැහැ. ඒත් ස්තෆානියාගේ ෆොටෝ එක ගින්නකින් පිච්චිලා තිබුණා. කාමරෙන් එළියේ හිටිය ඔෆිසර් කෙනෙක්ට නෝට් වුණා එයාලා ඉන්නකොට තිබුණේ නැති අමුතු රතු පාට ගන දියරයක් වගේ දෙයක් මිස්ටර් ගුටියරස්ගේ නිවසේ සමහර ගෘහ භාණ්ඩවල තියෙනවා කියලා. මේ සිදුවීම ගැන මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව පොලිස් ඔෆිසර්ස්ලා එතනින් පිටත් වෙන තීරණය කළා. ඒ වගේම මිස්ටර් ගුටියරස්ටත් ඉක්මනින් ඒ නිවසින් ඉවත් වෙලා යන්න කියලා දැනුම් දුන්නා. මිස්ටර් ගුටියරස්ලා නිවසින් පිටව ගිය වහාම ඔක්කොම ක්‍රියාකාරකම් නතරුණු බවට වාර්තා වෙනවා. ඔෆිෂියල් පොලිස් රිපෝට් එක සම්පූර්ණයෙන්ම පිරීලා ඔෆිසර්ස්ලා මුහුණ දෙන්න උන් අද්භූත ක්‍රියාකාරකම් වලින් පොලිස් චීෆ් දිවුරනවා මේ කේස් එක මෑත කාලීන පොලිස් ඉතිහාසයේ සිදුවුණු බියකරුම පැහැදිලි කර නොහැකිම කේස් එක කියලා. ඉතින් ඔයාලට මේ ගැන මොකක්ද හිතන්නේ කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.